තථාගතයන් වහන්සේ දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරු ඇවිල්ලා මොකද්ද කියනවා නේද බුදුහාමුදුරනේ යශෝදරාව කාමරේ අඬනවා. එහෙමනේ. යශෝදරා බුදුහාමුදුරන්ට මූණ දෙන්න එළියට ආවද? එළියට ආවේ නැහැ. දුක. සංසාරේ කල්ප ගානක් පතාගෙන ආපු ස්වාමියා මුළු දඹදිවම රජ කරපු රජවරුන්ගේ පුත්තු විවාහ යෝජනාව ගේනකොට සිද්ධාර්ථ කුමාරයා අභියෝග කරලා කියනව නේද සුද්ධෝදන රජුරන්ට රජතුමනි සැලෙන්න එපා. සූදානම් කරගන්න බල පරාක්‍රමය පෙන්වන්න. තරංගේ යශෝදරාගේ තාත්තා මොකද කියන්නේ? මගේ දියණිය දෙන්නේ දුන්නු ශිල්ප, කඩු ශිල්ප, යුද ශිල්ප ශාස්ත්‍රයේ කෙල පැමිණි රජපුතෙකුට විතරයි. ඔච්චර පතන් දැද්දේ විවාහයට අභියෝගේ බාරගන්න. ලක්ෂ ගාණක් මිනිස්සු රජවරු මැති ඇමතිවරු ඉස්සරහ අපේ බෝධිසත්වෝ සංසාරේ බුදු වෙන්න පතාගෙන ආපු ඒ පාද පරිචාරිකාව බිරිඳ ස්වාමි දියණිය ලබා ගන්නට අවසානාත්මෙත් ලබා ගන්නට මොකද කරන්නේ? දුන්නු ශිල්ප දක්වනවා, කඩු ශිල්ප දක්වනවා, යුද්ධ ශිල්ප දක්වනවා. සර්වමිත්‍ර බමුණගෙන් ඉගෙනගත්ත ඒ මහා ශාස්ත්‍රයන් වල අනුභවයෙන් තමයි යශෝදරා හා සරණ බන්ධනයට එක්කහු වෙන්නේ. මොන ව්‍යායාමයක් කරාද? සංසාර ගනුදෙනුව බුදු වෙනවා කියලා නැවැත්තුවද නැහැ. බුදු වෙන ආත්මෙත් විවාහ වෙන්න ඕන කියලා පතාගෙන ඉන්න ඇති. ඒකට උදව් කරේ කවුද? යශෝදරාට බෝධිසත්වයන්ට යශෝදරා පින්නතුනේ ඇසලපුර පාල් 15ක් පොය දවසේ රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපේ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කළේ. යශෝදරා වෛර බඳිනවද? යශෝදරා දැනගන්නවා දැන් සුද්ධෝදන රජුරෝ කියනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මාලිගාවෙන් ගියපු දා ඉඳන් යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ දවසට එක වේලයි වළඳන්නේ. යශෝදරා මොකද කරන්නේ? එක වේලයි කෑවේ. බලන්න දෙන්නගේ සංසාරේ මොන බැඳීමක් තියෙන්නද? බුදුහාමුදුරුවනේ යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ කසී සලු අතෑරලා රළු වස්ත්‍ර දරාගෙන. යශෝදරා මොකද කරන්නේ? අර සිනිදු සලු සියල්ල පැත්තකට දාලා රළු වස්ත්‍ර දරනවා. ස්වාමි භක්තිය. යශෝදරාවතේ කියනව නේද අර කැලේ තියෙන කොයි දේවත් රස වේවා, ගව්වෙන් ගව්ව දිව මාලිගයි දිවේවා. දන්නම මුළු සංසාරේ මාවේ රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න. එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ ඇති රස්මාලා අඩුවේවලු. අවුවේ සර මගේ ස්වාමියාට දැනෙන්න එපාලු. ගව්වෙන් ගව්ව දිවමාලිගේ දිවෙන්න ඕනලු. කවුරු වෙනුවෙන්ද? මගේ ස්වාමියා වෙනුවෙන්. කවුද මේ පතන්? යශෝදරා. පින්නත්නේ යශෝදරා දවසට එක වේලක් වළඳලා හිස මුඩු කරලා මාලිගාවේ ස්වාමියා වෙනුවෙන් ඉන්නවා. උපවාස කරනවා. මෙහෙම බිරින්දෑවරු නෙමේද ඕනේ? මෙහෙම බිරින්දෑවරු ඕනේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේට තිබ්බේ නැද්ද පණිවිඩයක් යවන්න? යශෝදරාට එන්න කියන්න පල්ලහැට කියලා පණිවිඩය යවන්න තිබ්බේ නැද්ද? තිබ්බා. ස්වාමි දියණිය ස්වාමියාට එලෙස ගරු බුහුමන් දක්වනකොට බලන්දර බුදුහාමුදුරුවෝ ලෝකෙටම දීපු පණිවිඩේ යශෝදරාගේ කුටියට යනවා. යශෝදරාගේ කුටියට යනවා. යනකොට යශෝදරා අඬනවා. මොන දුකක් තියෙන්නද නේ? සංසාරේ කල්ප ගානක් එකටම ආවේ.
එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සඳ කිඳුරු ජාතකේ. වැද්ද කිඳුරිය ගන්න රජ්ජුරුව මොකද කරන්නේ? කිඳුරා මරනවා. පතාගෙන ආපුවේ බුදුහාමුදුරුවෝ කියනවා අද නෙමේ එදත් මෙහෙමයි යශෝදරා. යශෝදරාගේ දුක කොච්චරද කියනවා නම් බුදුහාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලගෙන මස් ගොබ මිරි කඬනවා පිනතුනේ. මෙහෙම ස්වාමියෝ නෙමේ දෝන. මෙහෙමයි ගෙවල් වල ජීවත් වෙන්න ඕන.